ඔයාලා හැමෝම දන්නවා ඇති සිරිසි ටීවී හි විකාශනය වුණු සුජාත ටෙලිනාට්‍යයේ සුජාතගේ චරිතයට පනපෙව් හර්ෂි රසාංග නම් තරුණියව. ඉතින් මේ තරුණ රංගන ශිල්පිනිය ගැන කාලෙන් කාලෙට අපූර්ව ආందోලනාත්මක පුවත් වාර්තා වෙනවා. ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂගේ ලක්ෂ 9කට අධික වටිනාකමින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී මෙම රංගන ශිල්පිනිය එම රන් මාලේ හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ඇති බව පොලිසිය පවසනවා. බත්තර මුල්ලේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට අදාළ රන් මාලේ උකස් තැබීමෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අනතුරුව හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව තලංගම් පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් හර්ෂි රසාංගා යන අය අත්අඩංගුවට ගෙන කඩුවැල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සැකකාර හර්ෂි රසාංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාවට එම මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන හිමිකරුට නැවත ලබා දීමට ඇයට හැකියාව පවතින බවත්ය. අනතුරුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙනවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙන්නේ අදාළ රන්මාලි උකසින් බේරාගෙන තලංගම් පොලිස් ස්ථානයට බාර දෙන ලෙසත් අනතුරුව එය මීළඟ නඩුවාරයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි. මෙම නඩුව නැවත අප්‍රේල් මාස 22 වන දින කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම හර්ෂි රසාංගා 2023 වසරේ සුමති සම්මාන උළෙලේදී නැගී යන නිලිය සම්මානයේද හිමි කරගත් තැනැත්තියක් වුණා. මේ සිදුවීම පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා.